ඔයාලා දරුවනේ උන් ওই වචනේ ඔයාලගේ හිත ඇතුලේ දෝංකාර දෙනකන් කවද්ද ගන්න. යම් දෙයක් අර්ථවත් නම් ඒ දේ විතරයි මා කළ යුත්තේ. එතෙන්ට එන්න ජීවිතේ පුදුම පරිණත මෝරපු බොළඳ නැති ජීවිත ඔයාලට වේගෙන් හැදෙයි. යම් දෙයක් තේරුමක් තියෙනවා නම් මම ඒක විතරයි කළ යුත්තේ. යම් දෙයක් අර්ථවත් නම් මම ඒක විතරයි කළ යුත්තේ. අපි එතෙන්ට ආවේ නැත්තම් මේ සමාජයේ තියෙන හැම නාටකමකටම අපි පටලැවෙනවා. අපි තීරණය කළ යුතුයි. මේක මට තේරුමක් තියෙයිද නැද්ද? මේක මට මේ කාලේ ඕනද නැද්ද? මේ මගේ යාළුවා මේක කළා කියලා මේක මට ඕන දෙයක්ද? අපි තීරණය කළ යුතුයි. අපේ කැම්පස් එකේ හැමෝගම ගාව මේක තියනවා කියලා මේක මට ඕනද? Taman තීරණය කළ යුතුයි. මගේ ඉස්කෝලේ යාළුවෝ ඔක්කොටම මේක තියනවා කියලා මේක මට ඕනද? Taman තීරණය කළ යුතුයි. මේ ලෝකේ සංවරයන් අතරේ ස්වයං සංවරයට වඩා වෙනත් සංවරයක් නැහැ. නීතියෙන් සංවර වීම දඬුවමට බය කියන එක හැබෑ සංවරයක් නෙමෙයි. ඒක නිකන් හිර කරන් ඉන්න එක. හැබෑම සංවරය මොකද්ද? ප්‍රඥාවකින් ස්වයං සංවරයක් ඇති කර ගැනීම. මං මෙසේ සංවර විය යුතුයි. එතෙන්ට ආපු ගමන් ඒ ජීවිතය අසංවර කරන්න පුළුවන් කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ.